මේ දවස්වල පාන්දරම එනවනේ මට අර පුංචි සුරංගනාවියක් හම්බුණා පෙරහැරත් එක්කම යෙනුනි බබා. ඔයාලට මතකද මේ චූටි බබාව? මම දැක්ක ගමන්ම අඳුරගත්තා මේ යෙනුනි බබා. ඔයාලා අහලා තියෙනවද මතකද මේ ඉතින් මතකයි ඉස්සලා මොකද සින්දුව එරබදු මාල් පිපිලා නේ. ඔයාලට මතකද අර එරබදු මාල් පිපිලා සින්දුව මෙන්න මේ චූටි බබා තමයි කිව්වේ. අදතුරෙන් යෙනුනි බිමන්සා අද වරසේ අද මගේ පුතා. ඉතින් තීරරත් උඩ හම්බ වුණා. මේ මගේ පුතා තරංග මේ පාර තරංග වල ලේටස්ට් එකේ 7 years වෙලා ඉනවනේ. ලොකු සතුටක් මට හම්බුනේ. ආඩම්බරයක් අනුරාධපුර පැණික. ඉතින් මේ අවසාන තරගයට හම්බෙලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන් මුලින්ම ටීචර් මොන්ඩලි සෑම මේ දවස් ටිකේ මේක දවස් 7ක් වෙනවා. උදේ පින්කම් රාශියක් කරනවා. ඉතින් අර 4 වෙනි දවසේ ටීචර් පින්කමක් කරා. ඉතින් මට මේ යනුත් පැත්ත හම්බුණා. ඉතින් මම කරපු පින් මම අනිවාර්යෙන්ම ඔයාට අනුමෝදන් කරනවා පුතේ. ජයග්‍රහණය කරා. අනිවාර්යෙන් ජයග්‍රහණය කළා. අනුරාධපුරයට කිරුලා අරන් එන්න වාසනාව ලැබේවත් ලොකු සතුටක් ඔයාව හම්බ වෙන්න ලැබීම. ලොකු සතුටක් මේ වගේ තැනකදී. අමාරුයි නේද? පොඩි මම සූටි බබාට ඉතින් කොහොමවත් ආදරේනේ. මට මෙයාව දැක්ක ගමන්ම පුංචි සින්දුවක් කියමුද? මේ වගේ තැනකට ගැලපෙන සින්දුවක් පුළුවන්ද? කියන්න බලන්න කට්ටියටම. බුදුබණ පදයක් සවන වෙකීවා බුදු ගුණ පමනක් සිතට නැකීවා අවසන් වරට මාගේ ඇස්පිය වෙන මොහොතේ දුහිමිරුව මට නැවි පෙනීවා පවුසිදුවෙන් නැති නොදැනීම පෙමිසයි සසරේ ඉපදීම උගුදම් වන්දිමෙන් පැහැදීම. ලස්සනයි නේද? ඇත්තටම ටීචර් කෙනෙක් ඉරිකඩු පිපිලා තියෙන්නේ. හරිම ලස්සනට කියනවා පැටි ඔයා. අනිවාර්යෙන්ම ඔයා දිනලා ඉවරයි. එහෙනම් ටීචර්ගේ ආශිර්වාදය අනිවාර්යෙන්ම තියෙනවා මගේ පුතාට. ඉතින් ඉස්සරහටම යන්න ඕනේ මේ ලංකාවේ විදුලන කාර්යාවක් වෙන මේ රට සේවයක් දුන්නවත් ජීවිතයක් වෙන්නේ කියලා හදවතට පාර්ථනා කරනවා. මේ වගේ තැන මම මගේ ආශිර්වාදය මගේ පුතාට හදවතට සමර්පණය කරනවා. ශක්තිය ධෛර්යය ලැබෙන ඔයාගේ කටහඬට හරිම ලස්සනයි. මොකද මට ඒක හදවතට දැනුණා රුවන්වැලිස පුදබිමේදී මගේ බුදු පියාණන් වහන්සේ දිහා බලාගෙන ඒ හඬත් එක්ක ආවහම ඒ දැනෙන හැඟීම ශ්‍රද්ධාව මට දැනුණා ඔයාගේ කටහඬේ. ඒකම ඇති දුක්ඛ සැනසීමක් එක්ක ලබා දුන්නා ඒ මොහොතේ. ඒ පිනම ඔයාට ඇති. ඉතින් මම හදවතින්ම මගේ පුතාට හදවතින්ම ආශිර්වාද කරනවා. මම හිතන්නේ ඔයාටත් ඒක දැනෙන්න ඇති. ඉතින් මම හිතත් මේ ළඟදී තියෙනවා. සැප්තැම්බර් 12. සැප්තැම්බර් 12 යනවා. එහෙනම් ඉන්න ඔයාලට තවස ටීචර්ස් අනිවාර්යෙන් මෙසේජ් කරනවා. සැප්තැම්බර් 12 තියෙනවල එන ඔයාලා අනිවාර්යෙන්ම මේ පුංචි පැටික්කට අනිවාර්යෙන් මනාපයක් දෙන්න. ඒ කියන්නේ සැප්තැම්බර් 12 ජනප්‍රිය තාරකාව වෙන අනිවාර්යෙන් ඔයාට. ඉතින් මේ බලාගෙන හිටපු ඔයාලට මම හිතන්නේ අනිවාර්යෙන් ටීචර්ස් මෙසේජ් කරනවා. දැන් මින්දම ඔයාලට මෙසේජ් කරන්න පුළුවන්. මම මේ පුදුපිමේදී ඒක වරදක් වෙන්නේ නැති වෙයි කියලා මම හදවතින්ම හිතනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ පුංචි තාරකාව ජනප්‍රිය තාරකාවක් කරන්න මේ දවස්වල මේ කටට පුළුවන් මෙසේජ් කරන්න. එහෙනම් හැමෝම මේ චූටි දියණියට ජයග්‍රහණය කරා යන ඔයාලගේ සහයෝගය අනිවාර්යයෙන්ම ලබා දෙන්න.